Hi guys, welcome to our YouTube channel. අපේ YouTube channel එකේ නම තමයි Trio Vibe. ඉතින් අපේ බබාට TikTok account එකක් මම හදුවා Avianas Little Nest කියලා. ඉතින් ඒක බලපු ගොඩක් අය අපෙන් රික්වෙස්ට් කරා බබාව චුට්ටක් පෙන්වන්න කියලා. ඉතින් මම හිතුවා බබාත් එක්ක මේ වගේ වීඩියෝ එකක් කරමු බබාට ආදරය කරන්න තවත් ආස වෙයි කියලා. ඉතින් අද අපේ ෆස්ට් වීඩියෝ එක විදිහට මම අරගෙන ආවේ දැන් ගොඩාක් ට්‍රෙන්ඩින් වෙලා තියෙන Temu එකෙන් මම ඕඩර් කරපු බඩු ගැන. දැන් මේක මගේ ෆස්ට් ඕඩර් එක මම බබාට තමයි දැම්මේ. මොකද එයා ගෑල්ලමෙක් කියලා දැනගත් දවසේ ඉඳන් මම ආස්කුනේ නට ලස්සනට ඉන්නේ යන්නේ මන්දාන. ඉතින් සමහරවිට ලංකාවේ shops වලින් අපිට අපි ආස විදිහේ ගෑල්ලමයින්ට තියෙන ඇඳුම් හොයාගන්න නැහැ. හැබැයි මම දැක්ක Temu app එකේ ලස්සන චූටි බබාලට එක එක જાති ඇඳුම් දාලා තියෙනවා. ඉතින් මම හිතුවා පොඩි ට්‍රයල් එකක් විදිහට items දෙක තුනක් ගෙන්නන්න ඕනේ කියලා. ඉතින් මම items තුනක් order කරා. ඒකෙන් මම ඇත්තටම overall satisfied. ඉතින් මම තව order එකක් දැම්මා. හැබැයි මම මේකේ උනට කියනවා මම මේකේ order කරද්දි කරපු වැරදි මොනවාද කියලා. ඒව බලලා තමයි මම ආයෙ order එක දැම්මේ. එතකොට මුලින්ම කියනවා මම order එක දාලා සතියකින් වගේ මට Temu එකෙන් order එක හම්බුණා. එතකොට Temu එකෙන් order එක මේ පැකේජ් එකේ තමයි ආයේ මට ඇවිල්ලා තියෙන්නේ Skynet එකේ. Skynet එකේ තමයි මට ඇවිල්ලා තියෙන්නේ. එතන මම මෙයාට order කරා dress එකකුයි two piece set එකකුයි slippers දෙක. ඒක තමයි මම මෙයාට order කරා. ඒතර ඇත්තටම මේක මේ unboxing video එකක් නෙවෙයි. මම already මේක කඩලා තින්නේ මට බලන්න ඕන වුණා සහ මේක චුට්ටක් හොදලා එහෙම කරන්න ඕන නිසා මම මේක කලින් පොඩක් හැදුවා. මුලින්ම මම order කරා එයාට මෙන්න මේ dress එක. මේක ඇත්තටම හරිම ලස්සනයි යාට ඇඳුවාම. මේ විදිහට තමයි dress එක ඉන්නේ. මම ඔයගලන්ට මෙතන ෆොටෝස් දෙක තුනක් දාන්නම් ඔයාලට මේක අන්තලා. මේක මම ඕඩර් කරේ ඒකේ එක එක තියෙනවා මේ age ranges 3 to 6 6 to 9 9 to 12 දැන් බබාට මාස 9ට ළඟයි. එහෙනම් මම කෝකටත් කියලා මට 6 to 9 එකක් තමයි ඕඩර් කරේ. මොකද අර පිටරට බබාලගේ චුට්ටක් ඇඟ බල චුට්ට අපේ බබාලට වැඩි ටිකක් උසම හද නිසා මම හිතුවා පොඩ ඩවුන්ග්‍රේඩ් කරලා ඕඩර් කරන්න ඕනේ කියලා. ඒ නිසා මම 6 to 9 එක තමයි මෙයාට ඕඩර් කරේ. ඇත්තට මේක ඕවරෝල් මේ ඇඳුම ඉමේජ් එකේ විදිහටම ඒ විදිහටම තියෙනවා. හැබැයි මම ඔයගලන්ට මම කරපු වරදක් කියන්නම්. මේ මෙතන මම ස්ක්‍රීන්ෂොට් එක දාන්නම්. මේකේ ඩිස්ක්‍රිප්ෂන් එක බලන්න පුළුවන් අපිට මේකේ මැටීරියල් එක මොකක්ද කියලා. මගේ අතින් වෙච්ච වරද තමයි මේ මැටීරියල් එක මම බලන්න නැතුව තමයි ඕඩර් කරේ. මේක ඇත්තටම පොලියස්ටර්. ඇත්තට පොලියස්ටර් කියන මැටීරියල් එක ලංකාවේ මේ තියෙන දේශගුණෙත් එක්ක අපිට ටිකක් අඳින්න අමාරුයි. ඒ නිසා මම රෙකමන්ඩ් කරන්නේ නැහැ පොලියස්ටර් ඇඳුම් බබාලට අඳින්න කියලා. මොකද ඒගොල්ලන්ටත් හරි අපහසුයි ඇඳුම් සාදාඩිය දානවා. ඒ නිසා මේ මම මේ කරපු වරද ඔයගොල්ලෝ ඕඩර් කරලා නම් කරන්න එපා. හැබැයි ඇඳුම නම් මට 10න් 10ක් දෙන්න පුළුවන්. මම ඉමේජ් එකකුත් දාන්නම් ඔයගොල්ලන්ට බබාට අඳලා. මේක තමයි මගේ ෆස්ට් එක. ඊට පස්සේ දෙවෙනිට මම යට ඕඩර් කරා පීස් සෙට් එකක්. ඒ කියන්නේ ස්කර්ට් එකයි මේ විදිහට ස්කර්ට් එකකුයි ඒකට චූටි টොප් එකකුයි ඒකට මේ මම හිතන්නේ මේක වේස්ට් එකට බඳින එකක්. හැබැයි මේක ඕනනම් අපිට මෙන්න මෙහෙම බබාගේ ඔලුවටත් බඳින්න නිකන් පොඩි බෑන්ඩ් එකක් වගේ පාවිච්චි කරන්න පුළුවන්. ඒකෙන් මම එකම වරද කරලා තියෙනවා. මම මැටීරියල් එක බලන්න තමයි ඕඩර් කරලා තියෙන්නේ. මේකත් පොලියස්ටර්. බබාලට චුට්ටක් අමාරුයි මේක ඇඳගෙන. හැබැයි නිකන් ඉන්ඩෝර් ෆන්ක්ෂන් එකක් වගේ තියනවා නම් මොනවා හරි කෙනෙක් අපි AC එකෙන් වගේ ඉන්නවා නම් මේක ලස්සනයි. ඇත්තට මේ දෙකේ මාරම කියුට් එක තමයි ඇඳුම් මේක. මේක ඇඳුවහම බබාට මේ හරිම ලස්සනයි. මම ඒකෙත්
ඔයගලන්ට මෙතන ඉමේජස් දෙක තුනක් දාන්නම් බබාට අන්දලා ඇඳුම. ලාස්ට් අයිටම් එක විදිහට මම ඕඩර් කරේ පොඩි ස්ලීපර්ස් එකක්. එතකොට මේකත් ඇත්තටම ඉමේජ් එකේ විදිහටම මේකත් ඉමේජ් එකේ විදිහටම තිබුණා. හැබැයි මේක ඇත්තට මේ අඩිය නම් එච්චර කියන්නේ ගොඩාක් ක්වොලිටි නැහැ. ඒකට මේක මට මතක විදිහට මට උනේ 700 ගාණක් ශ්‍රී ලංකන් රුපීස්. ඒතරේ ගාණත් එක බලනකොට ඉතින් මීට වැඩිය ගොඩක් ක්වොලිටි දෙයක් අපිට කොහොමද බලාපොරොත්තු වෙන්න බෑ. ඒ නිසා මේක නිකන් ඇවරේජ් මාක් එකක් දුන්නොත් එහෙම 10න් 5ක් විතර මේකට දෙන්න පුළුවන්. එතකොට මේ ඇඳුම් තුනම රේට් කරොත් මේ ෆස්ට් ඩ්‍රෙස් එක ඇත්තටම ඉමේජ් එකේ විදිහටම තිබ්බා. මැටීරියල් එක ඒක මගේ ෆෝල්ට් එකක් නිසා මේකට මට 10න් 8ක් දෙන්න පුළුවන්. මේ 2 piece සෙට් එකට නම් මට ඇත්තටම 10න් 10ම දෙන්න පුළුවන්. මොකද ඕගලම්ම මේ බලන්න මේක ඇඳලා මම ෆොටෝස් එකම මේක හරිම ලස්සනයි. එතකොට මේකට මට 10න් 5ක් විතර ඇවරේජ් මාක් එකක් තමයි දෙන්න පුළුවන්. ඕවරෝල් ගත්තොත් එහෙම මේ තුනටම මට ඕඩර් කරන්න 4200 ගාණක් වගේ තමයි ගියේ. මම ඒකත් හරියටම ස්ක්‍රීන්ෂොට් එකක් දාන්න මට මතක විදිහට 4200 ගාණක්. එතකොට මගේ ඕවරෝල් එක්ස්පීරියන්ස් එක ගත්තොත් එහෙම කියන්නේ එක්ස්පීරියන්ස් එක හොඳයි Temu app එකේ. මොකද අර සමහර apps තියෙනනේ ඉමේජ් එකක් එන ඇඳුම එකක් එහෙම නැහැ. ඉමේජ් එකේ විදිහටම ඇඳුම් දෙකයි ස්ලිප් එකයි ආවා. හැබැයි අර මගේ අතින් වෙච්ච වරද මං පොලියස්ටර් ද මොනවාද මැටීරියල් එක බලන්න නැතුව දාපු නිසා එතන මගේ පොඩි වරදක් වුණා. ඒ අරින්න මගේ ඕවරෝල් එක්ස්පීරියන්ස් එක හොඳයි. මේ ඇඳුම් වල ගණනුත් ඒ කියන්නේ ඩිස්කවුන්ට් එක නිසා ඇඳුම් වල ගණන් ඕකේ. හැබැයි ඇත්ත ප්‍රයිස් කියන්නේ නෝමල් ප්‍රයිස් එක තිබ්බනම් මේ ඒ ගානට අපි යවන ගානට මේක වර්ත් නැහැ. එතකොට මම දැන් ඔයගලන්ට කිව්වා වගේ මම මෙයාට කොටන් ඇඳුම් ටිකකුයි අපි පොඩි ගමනක් යන්න තියෙන නිසා පොඩි ස්විම් සූට් වගේකුයි දැම්මා. ඒ ටිකත් මම හිතනවා මට ලබන සතිය වගේ වෙනකොට එයි කියලා. ඒ වුණොත් ඒකෙත් මම රිවිව් එකක් කරන්නම්. ඇත්තට මම මේක දැම්මේ මං වගේ අලුතෙන් අම්මලා වෙච්ච අය සමහර අය ආසයි බබාලට ලස්සනට අඳන්න. සමහරට ප්‍රශ්න තියෙනවා ඉතින් ලංකාවේ වගේ ඒවා ගන්න නැහැ. සමහරුන්ට ගොඩාක් එක්ස්පෙන්සිව් දේවල් වලට වියදම් කරන්න විදිහක් නැහැ. ඒ නිසා ඒ හැමෝටම රීසනබල් ඇප් එකක් කියලා මට හිතෙනවා Temu app එක. අනික මගේ අදහස මම කියන්නේ බබාලට ගොඩක් වෙලාවට මේගොල්ලන් ටග්ගා ලොකු වෙන නිසා මට හිතෙනවා ගොඩාක් එක්ස්පෙන්සිව් දේවල් වලට මේ ස්පෙන්ඩ් කරන එක අපරාධයක් කියලා. මොකද මේගොල්ලන් ටග්ගා ලොකු වෙන නිසා අපි හැමදේම ටටටටක් ගාලා මාරු කරන්න ඕනේ. ඉතින් මේ වගේ වෙලාවක මේක ඇත්තටම අර ෆ්‍රී ෂිපින් ඒ ඔප්ෂන් එකක් දැනට තියෙන නිසා මට හිතෙනවා හොඳයි කියලා. සහ මේ අපි මායි බබා ඉස්සරහට බලාපොරොත්තු වෙනවා බබාලට ඇඳුම් තියෙන shops වලට එහෙම ගිහිල්ලා මේ බබාලට ඒවා ඇඳුම් කොහොමද මැටීරියල් කොහොමද ක්වොලිටි කොහොමද කියලා ඔයගලන්ට ඉස්සරහ වීඩියෝස් වලදී ගෙනත් දෙන්න. අපේ ෆස්ට් වීඩියෝ එක නිසා මොන හරි සජෙෂන්ස් අයිඩියාස් තියෙනවා නම් අපිට යටින් කමෙන්ට් එකක් දාලා යන්න. ඒක අපි මේ වීඩියෝ එක ගෙනාව ඉතින් බබාට ආදරය කරන හැමෝම වෙනුවෙන්. So thank you for watching our first video in YouTube. So thank you again. අපි ආයෙන්න අලුත් වීඩියෝ එකකින් ගිහිල්ලා එන්න. Bye. Say bye Novi.